ගණිත නව්‍යකරණයේ හැරවුම් ලක්ෂය පසින්දුවා ගම්පොඩි. හරි බං මම උඹලට සල්ලි දුන්නනේ මචං. උඹලා ගන්නට වැඩේ ඕගනයිස් කරපන් ඈ. මේ කවිසියට කියපන් මතක් කරලා මේ හවස් වෙන්න කලින් බාර් එකට ගිහින් බඩු ටික ගන්න කියලා. හරි මං ඔත 7 වෙද්දි ඔත නෑ. හරි මචං හරි. ඒ කොල්ලෝ මාර වැඩේනේ. මං ඉගෙන නිදා ගන්න කලින් පර්ස් එකට රුපියල් 20000ක් දාලා තිබ්බා. අද උදේ බලත් රුපියල් 20000 නෑ කියහන්කෝ. මං අර නන්දපාල් මුදලාලියට කුලී සල්ලි ගෙවන්න තිබ්බේ. තමුසියත් ගත්තද සල්ලි? ඉස්සුද තාත්තේ? මට මොකද තාත්තයි සල්ලි? යකෝ මේක මාර කෙලියන්නේ. මං ඊයේ රෑ නිදා ගන්න කලින් පර්ස් එකට දාපු සල්ලි උදේ වෙද්දි බහිර වෙගෙන ඉච්චද? දැන් මොකද කරන්නේ තාත්තේ? නිකන් ඉදර හරියන්නේ නෑ කොල්ලෝ. රුපියල් 20000 කියන්නේ කජුවට ගොස්සට මොකක්ම හරි කරන්න වෙනවා. ඒක කොහොමද තාත්තේ කජුවට ගොස්සට වෙන්නේ? රුපියල් 20000 කියන්නේ සල්ලිනේ. අනේ යකෝ මං ඒක නිකන් කිව්වේ කතාවට. මන්න හිතන්නේ මේ අහල පහල එකෙක්ම තමයි ඊයර අපේ ගෙට පැනලා වැඩේ දෙන්නේ නැති. අහල පහල කවුද? මේ එහා ගෙදර පීඨකාරයවත් ඊයර ගෙට පැනලා වැඩේ දුන්නත් දන්නේ. ඕකෝයේ ශ්‍රමදානි සීන් එකේ පස්සේ අපිත් එක්ක එච්චර හිතවදක් නැහනේ. උග කාලෙකින් මේ පැත්තේ ආවෙත් නැහැ. ඌවත් වැඩේ දුන්නත් දන්නේ නැහනේ. ඒකනේ තාත්තේ. මූ තමයි නම් වැඩේ දෙන්නේ නැති. කවක් නෑ එක්ක. ඔය අහලපාල මිනිස්සුනේ තාත්තෝ කතැරලා දාන්න. එහෙම අතැරලා දාන්න පුළුවන්ද බං? කපු මහත්තයවත් හම්බෙන්න ගියා නම් හරි. ඒක තමයි මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ. ඒ කොල්ලෝ මේ මන්ට අග්ගාලා පොඩි ගමනක් ගිහින් එන්නද? ඔබ කොහෙවත් යන්නේ නැතුව ගෙදරට වෙලා ගේ පොඩ්ඩක් බලාගෙන හිටපන් ඈ. දැන් කොහෙ යන්නද තාත්තේ? මේ මෙහෙටලා ඉන්න පාඩුවේ. ඔබ හිටපන්කෝ පඬිතයා වෙන්නේ නැතුව. මාත්‍යා මේක ගොඩක් බලගතු තෙල් කුප්පියක්. ඔය මාත්‍යාට සැකයි කියන පුද්ගලයාට මේ තෙල් කුප්පියෙන් ස්වල්පයක් බොන්න දෙන්න. ඊට පස්සේ ඔය මාත්‍යා කියන සිද්ධියට ඔය අහවල් කෙනා සම්බන්ධයි නම් නැත ඊක්කා යනවා නවත්ත ගන්නවත් බැරි වෙනවා. අම්මට සිරි බීම එකක් නේ කාටද දන්නේ කාට වුණත් මොකටද බොන්නනේ හදලා තියෙන්නේ. කොල්ලෝ මං ඉක්මනට ගිහින් නාගෙන එන්නම්. මං ওই පීටර් අංකල්ට එන්න කිව්වා. ආවොත් පොඩ්ඩක් බලනවා. මං පීටර් අංකල්ට බීම එකකුත් හදලා තිබ්බා. ඌටා අම්මට සිරි වුණානේ චූටි කොල්ලට. දැන් මොකද කරන්නේ? මොනා කරන්නද ඉතින්? තාත්තා එන්න කලින් ඉක්මනට බීම එකක් හදලා ආපහු තිබ්බනම් හරි. ගෙදර කවුද? පීටර් අයියේ එන්න වාඩි වෙන්න. පීටර් අයියේ කොහොමද ඉතින්? ගොඩ කාලෙකින් මේ පැත්තේ ආවෙත් නැති හින්දා අපි හිතුවේ අපිත් එක්ක තරහ වෙලාදවත් දන්නේ නැහැ කියලා. අනේ පිස්සුද මල්ලි? මම මක්කටයි මල්ලිලත් එක්ක තරහ වෙන්නේ. ඒකනේ අයියේ අපි මොන හරි බීලෙමුනේ. කොල්ලෝ ඔය පීටර් අංකල්ට හදපු බීම එක අරන් වරේ. ආනේ බීමත් හදලා.
හරිම තිබැහැන් හිටියේ. අපිට මාර වැඩක් වුණානේ අයියේ. අද උදේ බලද්දි මගේ පර්ස් එකේ තිබ්බ රුපියල් 20000ක් විසින්. ෂුවර් එකටම මොකෙක් හරි උස්සලා තමයි. ආනේ එහෙමද මල්ලි? ඒකනේ අයියේ මගේ පර්ස් එකේ රුපියල් 20000ක් විසින්නේ. ෂුවර් එකටම මොකෙක් හරි උස්සලා.